Welcome to this short video, dear ladies and gentlemen. I am Sanat Sisaniviratna. I released several videos regarding my BA in English selection test, University of Japan, no USL, and I have sufficient response for that. මම මේ වීඩියෝ කරන්න යන්නේ වෙනත් පණිවිඩයක් දෙන්න. මගේ බාහිර උපාධි ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි BA in English videos දැකලා සමහරු මට කියනවා අපිට spoken English class එකක් කරමු ටිකක් advanced විදියට අපේ knowledge එක improve කරගන්න කියලා. ඒ නිසා මම තීරණය කරා spoken English advanced spoken English class එකක් පටන් ගන්න වැඩිහිටියෝ ඔබ වෙනුවෙන්. මේක මාස 6ක් තිස්සේ දිගටම යනවා. එතනදී කරන්නේ මෙහෙමයි. ලියන්න කිසි දෙයක් නැහැ. grammar lessons ඒකේ කරන්නේත් නැහැ. අවශ්‍ය තැන් වලදී ටිකක් නිවැරදි කරනවා. ඔබට කතා කරන්නයි තියෙන්නේ. පන්තියට එක කණ්ඩායමකට බදවා ගන්න සීමිත පිටසක් විවිධ මාතෘකා ඔස්සේ ඔබට කතා කරන්න දෙන හැමදාම ඊළඟ දිනේ ටොපික් එක දවස් දෙකකට විතර ඉස්සෙල්ලා දෙනවා මේක ඔන්ලයින් Zoom ප්‍රෝග්‍රෑම් එකක් වඩා සුදුසුයි ජොබ් කරන අයට සහ රැකියා අපේක්ෂාවෙන් ඉන්න ඔබට ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් කතා කිරීම පමණයි අපි ටොපික්ස් අරගෙන කතා කරනවා ඔන්ලයින් එකේ ඩිබේට්ස් කරනවා ඒ කියන්නේ අපි ටොපික් එකක් අරන් ගෲප්ස් වලට වෙන් කරලා ඩිබේට් කරනවා මෙතනදී as a teacher මගේ ගුරුවරයෙක් විතර මගේ රෝල් එක වෙන්නේ facilitating I will be a facilitator you will be the speakers ඔබ කතා කරනවා මම අවශ්‍යතාවය නිවැරදි කරනවා සහ ඒකට අඩුපාඩු එකතු කරනවා. එතකොට මේ පාඨමාලාව තුළදී මම ඔබට ඔබේ මතකයට අලුතෙන් වචන 5000ක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. right? ඒ කියන්නේ අපි mental dictionary එකට කියනවා lexicon කියලා. linguistics වලදී. ඒ කියන්නේ ඔබේ lexicon එකට, ඒ කියන්නේ mental dictionary එකට අලුතෙන් වචන 5000ක් කොහොම හරි include කරනවා. ඔබට බයසක් අර කතා කරන්න තියෙන්නේ ඔබ කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ. කැමති අයට කැමරාව on කරලා කතා කරන්න පුළුවන්. අනිත් අයට කැමරාව off කරලා කතා කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. එතෙන්දී මම කාලීන මාතෘකා කියන්නේ timely topics. For example, අපි විදායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කළ යුතුද නැද්ද? How to annihilate drug menace, child abuse ඒ වගේ අර කාලීන මාතෘකා ඔස්සේ අපි කතා කරනවා. දවසට එක මාතෘකාවක් නෙමෙයි කීපයක් කතා කරනවා. ඔබට තියෙන්නේ වයස කරලා කතා කරන්න. මෙතෙන්දී අනිවාර්යයෙන් ඔබේ උච්චාරණය හදන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට අපි දැන් education කියනවනේ. English වල education කියලා වචනේ නැහැ education තියෙන්නේ නේ. umbrella කියනවනේ. umbrella නේද? umbrella. ඒ වගේ අපි අර common pronunciation තියෙනවනේ අපි වැරදියට පාවිච්චි කරන ලංකාවේ අන්න ඒවා ටික නිවැරදි කරනවා. පුළුවන් තරම් දුරට එහෙම අපි නිවැරදි කරමු. spoken English කියලා වෙනම English එකක් නැහැ. ඉතින් English මෙන් තමයි කතා කරන්නේ. නමුත් කතා කිරීමේදී අර grammar අපි ඒ තරම් දුරට සලකන්නේ නැහැ. මොකද native speakers also make grammatical mistakes in their early childhood and they correct when they become grown up. කොහොම හරි අවසාන වෙනකොට ඔබව fluent speakers ලබට පත් කරනවා. I will make you fluent speakers of English in real society. Then you will be able to speak English fluently as well as confidently. මේකදී ඔබට තව අවශ්‍ය දෙයක් දැනගන්න ඕන නම් මට කෝල් කරන්න. ඉතින් පළවෙනි දවසෙත් ඇවිල්ලා බලන්න. බලන්න දෙයක් නැහැ. ඔබට කැමති නම් සිලෙක්ට් කරන් එන්න. ඒ නිසා පළවෙනි පාඨමාලා කියන්නේ පන්ති දෙකක් පටන් ගන්නවා. පළවෙනි එක Sunday, අනිත් එක Monday. 24 Sunday 8:30 am to 12:30. 24 ඉරිදා 8:30 ඉඳලා 12:30 වෙනකන් එක පාඨමාලාවකුත්. 25 සඳුදා ඒ රැකියා වල නියුතු නැති රැකියා අපේක්ෂාවෙන් සිටින ගෘහණියන්ට පුළුවන් විශ්වවිද්‍යාල සිසුන්ට ඉන්න රැකියා අපේක්ෂාවෙන් ඉන්න ඕන කෙනෙකුට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. දිගටම මාස 6ක් යනකම් ඉරිදා පාඨමාලාවත් සඳුදා පාඨමාලාවත් පැවැත්වෙනවා. ඔබෙන් අය කරන්නේ අවම ගාස්තුවක්. ඒක ඔබ WhatsApp message එකක් එවුවම මම ඒක සඳහන් කරන්නම්. ඉතින් ඔබට ඒ සහභාගී වෙන ඔබට මගේ බාහිර උපාධි ඉංග්‍රීසි පාඨමාලා වලටත් අවශ්‍යලාක සහභාගී වෙලා ඒවත් බලා ගන්න පුළුවන්. කියන්නේ ඔබට ඒක සිලබස් එකට ඔබ include නැතත් යම් knowledge එකක් ගන්න එන්න පුළුවන්. ඉතින් විශේෂතාව තමයි අපි විවිධ මාතෘකා ඔස්සේ මේ ගැන මේකෙදි කතා කරනවා. ඒකට අවශ්‍ය capacity එක හදන්න, words capacity එක හදන්න මම උත්සාහ කරනවා. ඉතින් අපි Sunday newspaper පව පොඩ්ඩක් මේකෙදි discuss කරමු. ඒවැ තියෙන විශේෂ news articles, special news articles. ඉතින් හුඟක් මම මේ කාලීන දේශපාලන ආර්ථික සමාජීය ඒ වගේම සංස්කෘතික කරුණු කාරණා අපි පන්ති තුළ කතා කරමු. මේකට ඕනෑම අයෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් පාසල් සිසුන්ට මම එන්න කියලා කියන්නේ යාලට වෙන අධ්‍යයන කටයුතු තියෙන නිසා පාසල් අධ්‍යාපනය හමාර කර ඕනෑම අයෙකුට මේ සඳහා එන්න පුළුවන්. හැබැයි සීමිත පිරිසක කණ්ඩායමකට සහභාගී වෙන්න. ඔබ පැමිණෙන්න කැමති නම් 23 සෙනසුරාදාට පෙර මට WhatsApp message එකක් එවන්න. You can send a WhatsApp message to me before 23rd of Saturday this month to confirm your participation. අපි ඉංග්‍රීසි කතා කරමු, ඉම්ප්‍රූව් කරගමු, බයස කරගමු. එතකොට විනෝදයෙන්, සතුටින් ස්ට්‍රෙස් එකක් නැතුව ඉංග්‍රීසි කතා කරමු ඔන්ලයින්. ඔන්ලයින් එක වඩා හොඳයි ඔබට සාර්ථකයි. මොකද ගෙදර ඉඳන්ම කරන්නත් පුළුවන්. ඔබේ ගමන් වියදම්, කාලය සියල්ල ඉතිරි කරගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඔබ කැමති අය ඉන්නවා නම් මට WhatsApp පණිවිඩයක් එවයි කියලා මගේ අංකය මේකේ සඳහන් වෙනවා. Thank you very much. Wish you all the best.